අධ්‍යාපනයේ නැවුම් පෝතැන්න ටක්සලාව කොලේ. හොඳයි ආදරණීය දරුවනේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන ඔයාලා පාසලේ පන්ති කාමරය තුලදී ඒ වගේම තමන්ගේ පෞද්ගලික අධ්‍යාපන ආයතනය තුලදී විශාල දැනුම සම්භාරයක් එකතු කරගෙන තියෙනවා. ඒ අතරේ ඔයාලා වැදගත්ම දේ තමයි මේ එකතු කරගත්ත දැනුම අපි කොහොමද විභාගයට නිවැරදි ලෙස කළමනාකරණය කරගන්නේ කියන එක. ඉතින් මෙන්න මේ නිසා මම තීරණය කළා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පදනම් කරගෙන ඒ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සාකච්ඡා කිරීම තුළින් ඔයාලට මේ සඳහා පහසුවක් සලසා දෙන්න. විශේෂයෙන්ම ඉතිහාසයේ විෂයේ පළවන ප්‍රශ්න පත්‍රය තුළින් අපිට පුළුවන් විශාල දැනුමක් එකතු කරගන්නත් ඒ වගේම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව නිවැරදි දැනුමක් එකතු කරගන්නත්. හොඳයි. එහෙමනම් දරුවනේ මම ඊට වැඩිය විස්තර කරන්නට ඔයාලට කාලය ගන්නේ නැහැ. අපි අද දවසේ ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රයෙන් 2023-24 ප්‍රශ්න පත්‍රයේ පළවන ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාවට ගමු. පළවන ප්‍රශ්නේ තියෙනවා මහා වංශ ටීකාව ලෙස හඳුන්වන කෘතිය කුමක්ද? මහා වංශ ටීකාව ලෙස හඳුන්වන කෘතිය කුමක්ද? මේකේ පිළිතුරු හතරක් තියෙනවා. පළවෙනි පිළිතුර දීප වංශය. දෙවෙනි පිළිතුර වන් සත්තප්ප කාසිනි. තුන්වෙනි පිළිතුර නිකාය සංග්‍රහය. හතරවෙනි පිළිතුර රාජාවලිය. දැන් අපිට තියෙනවා වන් සත්තප්ප කාසිනිය, දීප වංශය, නිකාය සංග්‍රහය, රාජාවලිය, මහා වංශ ටීකාව. ටීකා කෘතියක් රචනා කරේ මහා වංශයේ ලියවිලා සියවස් 4කට පස්සේ මහා වංශයේ ගැඹුරු තැන් විග්‍රහ කරමින් තමයි මේ ටීකා කෘතියක් රචනා කළේ. එතකොට දැන් අපේ පළවෙනි උත්තරේ තියෙන්නේ දීප වංශය. පුතේ දීප වංශය රචනා කරේ මහා වංශය රචනා කරන්නට කලින්, ඒ කියන්නේ 4 වන සියවසේදී. ශ්‍රී ලංකාවේ පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය විදියට සලකන්නේ දීප වංශය. ඒ නිසා දීප වංශයේ පිළිතුරු වශයෙන් අපිට ගන්න බෑ. ඊළඟට අපිට තියෙනවා නිකාය සංග්‍රහය. මේක පසු කාලීන කෘතියක්. ඇත්තටම ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාසයේ විග්‍රහ කරන කෘතිය තමයි නිකාය සංග්‍රහය කියලා කියන්නේ. ඊළඟට තියෙනවා රාජාවලිය. රාජාවලියත් පසු කාලීන කෘතියක්. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ විග්‍රහ කරන කෘතිය තමයි රාජාවලිය කියලා කියන්නේ. එතකොට රාජාවලිය ගම්පල රාජධානි සමයේ තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා අපිට වන් සත්තප්ප කාසිනී තමයි පිළිතුර. මහා වංශයේ ටීකාව ලෙස හඳුන්වන කෘතිය වන් සත්තප්ප කාසිනී. උත්තරය 2. දෙවෙනි ප්‍රශ්නය ශ්‍රී ලංකාවෙන් හමු වූ පැරණිතම කාසී කිනම් නමකින් හැඳින්වේද? ශ්‍රී ලංකාවෙන් හමු වූ පැරණිතම කාසී කිනම් නමකින් හැඳින්වේද? පිළිතුරු 4ක් තියෙනවා. කසාපන, ස්වස්තික කාසී, ලක්ෂ්මී කාසී, තඹමස්ස. තඹමස්ස අපි දන්නවා පැහැදිලිවම පසු කාලීනව නිර්මාණය වෙච්ච කාසී වර්ගයක් තඹමස්ස. එතකොට ඒක අපිට ගන්න බෑ. ඊළඟට ස්වස්තික කාසිය ලංකාවේ නිර්මාණය කරන ලද පැරණිතම කාසිය. ලංකාවේ නිර්මාණය කරන ලද පැරණිතම කාසිය. එහෙමනම් ඊට පෙර නිර්මාණය කරන ලද කාසී ලංකාවේ භාවිතයට ගත්තද? ඔව්. ඉන්දියාවේ නිර්මාණය කරලා පස්සේ ලංකාවට ගෙනල්ලා ලංකාවේ භාවිතයට ගත්ත කාසි තිබ්බා. ඒ කාසි තමයි අපි හඳුන්වන්නේ කසාපන.
කහපන කියලා කියනවා. කසාපන. මේකට තව නමක් කියනවා හස් එබූ කාසි. පුතේ තවත් කියනවනේ පුරාණ, දරණ, කසාපන, හස් එබූ කාසි, පුරාණ, දරණ. දැන් එහෙමනම් අපි පිළිතුර දන්නවා. ඒ තමයි පළවෙනි පිළිතුර. ඊළඟට බලන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නයේ සහ හතරවෙනි ප්‍රශ්නය එකිනෙකට බැඳලා තිබිච්ච ප්‍රශ්න දෙකක්. තුන්වන ප්‍රශ්නය හරි ගියොත් හතරවන ප්‍රශ්නය හරියනවා. තුන්වන ප්‍රශ්නේ වැරදුනොත් හතරවන ප්‍රශ්නයක් වරදිනවා. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්න දෙක විශේෂයෙන්ම ඔයාලා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ප්‍රශ්න දෙකක්. මොකද එකක වැරදීම තවත් එකක වැරදීමක් වෙනවා. හොඳයි අපි බලමු. ප්‍රකාශ හතරක් දීලා තියෙනවා. පහත A, B, C හා D ප්‍රකාශ ඇසුරෙන් 3-4 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. A. පිලිස්සූ මැටි බඳුන් භාවිතා කිරීම. B. යකඩ ලෝහය භාවිතා කිරීම. C. සංචාරක ජීවිතයක් ගත කිරීම. D. දෛනික කාර්යයන් සඳහා ශුද්‍ර ගල් මෙවලම් භාවිතය. තුන්වෙනි ප්‍රශ්නයේ තියෙනවා ප්‍රාග් ඓතිහාසික යුගය හා සම්බන්ධ ප්‍රකාශ වන්නේ. උත්තරය පළවෙනි එක A සහ B. දෙවෙනි උත්තරේ තියෙනවා A සහ D. තුන්වෙනි උත්තරේ තියෙනවා B සහ C. හතරවෙනි උත්තරේ තියෙනවා C සහ D. එහෙමනම් පුතේ බලන්න ප්‍රාග් ඓතිහාසික යුගය හා සම්බන්ධ ප්‍රකාශ. අපි ඉස්සර වෙලාම මේ ප්‍රකාශ ටික වෙන් කරගමුකෝ. A. පිලිස්සූ මැටි බඳුන් භාවිතා කිරීම. පිලිස්සූ මැටි වලම් භාවිතා කරේ මොන යුගයේද? පූර්ව ඓතිහාසික යුගයේ. එහෙමනම් A කියන උත්තරය කොහෙත්ම එන්න බෑනේ. හේතුව අපෙන් අහන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේනේ. දැනට අපි බලමු පළවෙනි උත්තරේ තියෙනවා. එහෙනම් පළවෙනි උත්තරේ ගන්න බෑ. දෙවෙනි උත්තරෙත් තියෙනවා. ඒකත් ගන්න බෑ. තුන්වෙනි උත්තරේ නෑ. හතරවෙනි උත්තරේ නෑ. දැන් අපි පැහැදිලිවම දන්නවා පළවෙනි උත්තරේ සහ දෙවෙනි උත්තරය වැරදි. B. යකඩ ලෝහය භාවිතා කිරීම. පුතේ යකඩ ලෝහය භාවිතා කරේ පූර්ව ඓතිහාසික යුගයේනේ. ඒ නිසා අපිට දෙවෙනි උත්තරය B තියෙන පිළිතුරත් සාකච්ඡාවට ගන්න බෑ, වැරදි. එතකොට පළවෙනි උත්තරේ B තියෙනවා. ඒක කොහොමත් වැරදි. තුන්වෙනි උත්තරේ බලන්න B තියෙනවා. එහෙනම් දැන් උත්තරේ හොයාගෙන ඉවරයි. C සහ D. හොඳයි අපි නැවතත් ප්‍රශ්නයට යමුකෝ. ප්‍රාග් ඓතිහාසික යුගය සම්බන්ධ ප්‍රකාශ. සංචාරක ජීවිතයක් ගත කිරීම C. අපි දන්නවා ප්‍රාග් ඓතිහාසික මානවයා තැනින් තැනට ඇවිදිමින් ගල් මෙවලම් භාවිතා කරමින් ඒ වගේම දඩයම් කරමින් විවිධ ආහාර ද්‍රව්‍ය රැස් කර ගනිමින් ජීවත් වුණේ. එතකොට ඒ නිසා C පිළිතුරට අදාළයි. D. දෛනික කාර්යයන් සඳහා ශුද්‍ර ගල් මෙවලම් භාවිතය. දැන් එහෙනම් පැහැදිලි උත්තරේ අපි ප්‍රාග් ඓතිහාසික යුගයේ C සහ D උත්තරය හතරවෙනි උත්තරේ. එහෙමනම් දැන් අපි පූර්ව ඓතිහාසික යුගය පිළිතුර දන්නවා A සහ B. A සහ B තියෙන්නේ පළවෙනි උත්තරේ. ඒ නිසා තුන්වෙනි ප්‍රශ්නේ සහ හතරවෙනි ප්‍රශ්නේ කියන ප්‍රශ්න දෙකටම අපිට පිළිතුරු සපයගෙන අවසන්. පස්වෙනි ප්‍රශ්නේ. පුරාණ ගම්වල ප්‍රධානියා හැඳින්වූ නම කුමක්ද? පිළිතුරු හතරක් තියෙනවා. ගහපති, ගමික, පරුමක, මපුරු මුකා. කවුද පුතේ මපුරු මුකා? ඒ තමයි පරුමකයින්ගේ ප්‍රධානියා. පරුමකයින්ගේ ප්‍රධානියා කියන්නේ රජු. රජු හැඳින්වීමට මුලින්ම භාවිතා කරපු වචනේ. එහෙමනම් අපිට පැහැදිලිවම පේනවා පුරාණ ගම්වල ප්‍රධානියා. එහෙනම් මපුරු මුකා වෙන්න බෑ, වැරදි. ඊළඟට තියෙනවා පරුමක. පරුමක කියලා කියන්නේ පුතේ විශාල ප්‍රදේශයක පාලනය බාර වෙච්ච කෙනෙක්. ප්‍රදේශයක් පාලනය බාර වෙච්ච කෙනා
පරුමක ප්‍රාදේශීය පාලකයෙක්. එතකොට ගමික ග්‍රාමීය පාලකයෙක් නෙමෙයි. ගහපති ගෘහපති කියන එක පැරණි සෙල්ලිපි වල තියෙන්නේ ගහපති කියලා කියන්නේ නිවසේ නැත්තම් ගෘහයක ප්‍රධානියා, පවුලේ ප්‍රධානියා. එහෙමනම් ගමක ප්‍රධානියා තමයි ගමික. උත්තරය 2. අනුරාධපුරය නගරයක් ලෙස වර්ධනය වීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ. ඔන්න පුතේ පිළිතුරු 4ක් තියෙනවා. මම මේ 6 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ. පළවෙනි උත්තරය අන්තර්ජාතික වෙළඳාම්. දෙවෙනි උත්තරය දිවයින වටා යා හැකි මාර්ග පද්ධතියක් පැවතීම. තුන්වෙනි උත්තරය කෘෂිකර්මාන්තයට හිත කරවීම. හතරවෙනි උත්තරේ රාජ්‍ය පාලනයට පහසු වීම. අනුරාධපුරය නගරයක් ලෙස වර්ධනය වීමට බලපෑ ප්‍රධානතම සාධකය. පුතේ අනුරාධපුරය නගරයක් විදියට වර්ධනය වෙන්න දැන් රාජ්‍ය පාලනයට පහසු ඇත්ත. අනුරාධපුරයේ රාජ්‍ය පාලනයට පහසුවක් වුණා. මොකද එක පැත්තකින් ගත්තම රටේ අභ්‍යන්තර ප්‍රදේශයක්. එක අයිනගත වෙච්ච තැනක් නෙමෙයි. ඊළඟට අනුරාධපුරයේ ඉඳලා දිවයින වටා යායගේ මාර්ග පද්ධතියක් එදා තිබුණා. ඒකට ඒකත් හේතුවක් තමයි. නමුත් මේක මේ 100%ක් නිවැරදිව හේතුවක් නෙමෙයි. කෘෂිකර්මාන්තයට හිත කරවීම. උවියලි කලාපය කෘෂිකර්මාන්තයට හිත කරයි. ඒකට ඒකත් අපිට සාධකයක් තමයි. හැබැයි ඒක 100%ක් නිවැරදි නෑ. අපි දන්නවනේ ප්‍රාදේශීය පාලනයක් ලංකාවේ තිබුණේ පරුමකවරුන් යටතේ තිබිච්ච පාලනයක්. හැබැයි අපි දන්නවා මහාතිත්ත වරාය කේන්ද්‍ර කරගනිමින් ඒ ප්‍රදේශයේ විශාල වෙළඳාමක් තිබුණා. මේ වෙළඳාමේ වාසිය ලබා ගන්න නම් මධ්‍යගත පාලනයක අවශ්‍යතාවයක් තිබුණා. අන්න ඒ නිසා තමයි අනුරාධපුරයේ ඉදිකෙරෙන්නේ පණ්ඩුකාභය අති. ඒ නිසා අනුරාධපුරයේ නගරයක් ලෙස වර්ධනය වීමට බලපෑ ප්‍රධානම සාධකය 1 අන්තර්ජාතික වෙළඳාම. ඊළඟ බලන්න පුතේ 7 වෙනි ප්‍රශ්නය. ශ්‍රී ලාංකික රජවරුන් කීප දෙනෙකුගේ නම් පළවන තීරුවේද ඔවුන් හා සම්බන්ධ ඓතිහාසික සිදුවීම් දෙවැනි තීරුවේද දැක්වේ. පළවන තීරුව අනුව දෙවන තීරුව ගැලපූ විට නිවැරදි පිළිතුර කුමක්ද? දැන් අපිට තියෙනවා තීරු දෙකක්. පළවන තීරුව දෙවන තීරුව. පළවන තීරුවේ තියෙනවා රජවරුන් කීප දෙනෙකුගේ නම්. පළවෙනි එක පණ්ඩුකාභය, 2 දේවානම්පියතිස්ස, 3 වලගම්බා. දෙවන තීරුවේ තියෙනවා ඔවුන් කරන ලද කාර්යයන් කීපයක්. මිරිස වැටි දාග බෙදි කිරීම, අනුරාධපුරය අගනගරයේ බවට පත් කිරීම, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම, ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම. දැන් අපෙන් අහනවා මෙන්න මේ පළවන තීරුව දෙවන තීරුව හා ගැලපූ විට නිවැරදි පිළිතුර. අපි බලමු මොනවද මේකේ තියෙන්නේ. මිරිස වැටි දාගැබ ඉදිකිරීම. මිරිස වැටි හැදුවේ දුටුගැමුණුනේ පුතේ. එහෙනම් දුටුගැමුණු ගැන කොහෙවත් මේකේ සඳහන් වෙන්නේ නෑනේ. දුටුගැමුණුගේ නම නෑ. එහෙනම් ඒ කියන උත්තරේ තමන්ගේ පිළිතුරේ තියෙන්න බෑ. බලමු. පළවෙනි උත්තරේ ABC. එහෙනම් පළවෙනි උත්තරේ පැහැදිලිවම වැරදි. හරි. තුන්වෙනි උත්තරේ CBA A තියෙනවා. එහෙනම් තුන්වෙනි උත්තරේ වැරදි. හතරවෙනි උත්තරේ DAB A තියෙනවා. ඒ නිසා වැරදි. දැන් බලන්න අපි සම්පූර්ණ පිළිතුර පිළිබඳව අපි සැලකිලිමත් උනේ නෑ. පිළිතුරෙන් අපි බොහොම පුංචි කෑල්ලක් හොයාගත්තා. ඒ පොඩි කෑල්ල තුලින් නිවැරදි උත්තරේ ගොඩනගා ගත්තා. මේවා තමයි අර විභාගයකදී අපි පාවිච්චි කරන්නේ කෙටි කාලයකින් උත්තර හොයන්න ටෙක්නික්ස් ඕනනේ. අන්න ඒක තමයි පුතේ මේ කලේ. දැන් අපි බලමු ඇත්තටම පිළිතුර මොකක්ද කියලා. පණ්ඩුකාභය. පුතා දන්නවා පණ්ඩුකාභය තමයි අනුරාධපුරය අගනගරයක් බවට පත් කළේ. අනුරාධපුරේ වීදි, රෝහල්, ප්‍රාකාර, සුසාන භූමි මේ විදිහේ නගරාංග එකතු කරලා අනුරාධපුරය අගනගරයක් බවට පත් කළා. අනුරාධ ග්‍රාම, උපතිස්ස ග්‍රාම මේ ගම් එකට ඒක රාශි කළා.
දේවානම් පියතිස්ස ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම. තරම දේවානම් පියතිස්සගේ කාලේ බුද්ධාම ලංකාවට ආවා. ශ්‍රී මහා බෝධිය වැඩම කළා. ශ්‍රී මහා බෝධිය රෝපණය කළා. මහාවංශී කියනවා ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීමේ උත්සවයේදී කාචරගාම, චන්දනගාම වගේ ඈත ප්‍රදේශවල හිටපු ප්‍රාදේශීය නායකයින් මේ උත්සවයට කැඳවාගෙන ගිය බව. ඊළඟට වලගම්බා රජුගේ කාලේ තමයි මාතලේ අලුලෙනේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කෙරේ. එහෙමනම් දැන් අපිට පැහැදිලි අපි උත්තරේ හොයාගත්තා. C දෙවෙනි උත්තරය B පණ්ඩුකාභය අනුරාධපුරයේ ආගනගරයක් බවට පත් කිරීම, දේවානම් පියතිස්ස ශ්‍රී මහා බෝධිය රෝපණය කිරීම, වලගම්බා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම BDC. දැන් පුතේ අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට. ඍෂිගිරි ඇමති විසින් පාලනය කළ ප්‍රදේශය කුමක්ද? හොඳයි. අපි මේ ඍෂිගිරි කියන ඇමතියා පිළිබඳව සඳහන් වෙන වැදගත්ම ලේඛනයක් අපිට හම්බ වෙනවා. ඒ තමයි වල්ලිපුරම් රන් සන්නස. මේ වල්ලිපුරම් රන් සන්නසේ සඳහන් වෙනවා වසඹ රජතුමා විසින් නකදිව හෙවත් නාගදීපය ප්‍රදේශයේ පාලනය කරන්න පත් කරන ලද ඍෂිගිරි කියන සෙන්පතියා විසින් පියංගුකතිස්ස විහාරය ඉදි කරලා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පූජා කළ බව. එහෙමනම් දැන් අපිට පැහැදිලිනේ දරුවනේ මෙතෙන්දි ඍෂිගිරි ඇමති විසින් පාලනය කළ ප්‍රදේශය අපි පැහැදිලිවම කිව්වා නකදිව හෙවත් නාගදීපය. එන උත්තරය 4. 9 වෙනි ප්‍රශ්නය. මලය රට හෙවත් මධ්‍ය කඳුකරය රජරට අවධියේදී වඩාත් ප්‍රසිද්ධියට පත්වීමට හේතුව කුමක්ද? හොඳයි. මලය රට හෙවත් මධ්‍ය කඳුකරය රජරට අවධියේදී වඩාත් ප්‍රසිද්ධියට පත්වීමට බලපෑ හේතු. පිළිතුරු 4ක් තියෙනවා. සුවදායක දේශගුණයක් පැවතීම. ඇත්තටම පුතේ සුවදායක දේශගුණයක් තිබුණා තමයි. අදත් තියෙනවා. හැබැයි ඒ කාලේ මේ දේශගුණේ හොඳ නිසා අපි නුවරඑළිය පැත්තේ ගියේ නෑනේ මිනිස්සු. නේද? ඒ නිසා ඒ උත්තරේ සම්පූර්ණයෙන් වැරදි. ප්‍රධාන ගංගාවල පෝෂක ප්‍රදේශයේ වීම. ඇත්ත. ඒකේ ලොකු නිවැරදි බවක් තියෙනවා. මොකද මධ්‍ය කඳුකරේ රජරට අවධියේදී වඩාත් ප්‍රසිද්ධියට පත් වුණා. ප්‍රසිද්ධියට පත් වුණේ නෑ, වැදගත් වුණා. ඇයි? මුළු අපි ඒක නිසා තමයි අපේ රටේ හදවත මධ්‍ය කඳුකරය. හදවත මධ්‍ය කඳුකරය නිසා ඒකට අපි හානි කළේ නෑ. පුතා ඒ තියෙන්නේ ප්‍රසිද්ධියට පත්වීමක් නෙමෙයි, වැදගත් වීමක්. ආක්‍රමණ හා අභ්‍යන්තර අරගල අවස්ථාවලදී පාලකීන්ට ආරක්ෂක ස්ථානයක් වීම. අන්න අපිට කිසියම් ආකාරයක ආක්‍රමණයක් ආවොත් කිසියම් ආකාරයකට අපිව අභියෝගයක් ඇතිවුණොත්, කැරැල්ලක් ඇතිවුණොත් රජවරු ආරක්ෂාව පතා නිතරම පැනලා ගියේ කොහාටද? මලේ දේශයට ගිහිල්ලා සැඟවිලා ඊට පස්සේ තමයි අපි සටන් කරමින් නැවත ජයග්‍රහණයන් කරේ. ඒ නිසා අපිට වඩාත් ප්‍රසිද්ධියටපත් උනේ ආක්‍රමණ අභ්‍යන්තර අරගල අවස්ථාවන්හිදී පාලකීන්ට ආරක්ෂිත ස්ථානයක් වීම. උත්තරය 3. 10 වෙනි ප්‍රශ්නය. ප්‍රථම වරට දිවයිනේ ග්‍රාම සීමා නියම කරවන ලද රජතුමා කවුරුන්ද? ප්‍රථම වරට දිවයිනේ ග්‍රාම සීමා නියම කරවන ලද රජතුමා කවුරුන්ද? අපි දන්නවා ලංකාවේ ග්‍රාම සීමා නියම කිරීම මහාවංශයේ සඳහන් වෙනවා පුතේ. පණ්ඩුකාභය රජතුමාගේ දසවන රාජ වර්ෂයේදී ග්‍රාම සීමා නියම කර බව. එහෙමනම් උත්තරය පණ්ඩුකාභය. ඒ කියන්නේ පළවෙනි උත්තරේ. හොඳයි. අපි ප්‍රශ්න 10ක් කතා කරා. මම බලාපොරොත්තු වෙනවා 2024 ප්‍රශ්න පත්‍රය මෙන්න මේ විදිහේ පුංචි වීඩියෝ 4කට ගෙනල්ලා ඔයාලගේ දැනුම පෝෂණය කරන්න. එතකොට මේ වීඩියෝ 4න් පළවෙනි වීඩියෝ තමයි
මේ ඔබට ඉදිරිපත් කළේ. ඒ වගේම මේ විදිහේ තවත් දිගින් දිගටම වීඩියෝ මාලාවක් ඔබ වෙතට ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතිහාසයේ විෂය සම්බන්ධව. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න කියන ආරාධනය කරමින් අදට මම ඔබෙන් සමුගන්නවා. බොහොම ස්තුතියි.